Hi guys, welcome to my YouTube channel. Hello everyone, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? අද vlog එක අපි මේ අවුරුද්දට ගියපු ලොකුම trip එකක් ගැන. මේ දවස්වල අපේ පැත්තටත් හොඳටම වහිනවා ළමයි නවත්තන්නේ නැහැ. හයියෙන් වහිනවා, ආයෙ හෙමින් වහිනවා. මම මේ වොයිස් දාන වෙලාවෙත් වහින ගමන් තමයි තියෙන්නේ. එතකොට ඉතින් අර වහින සද්ද එහෙම ඇහෙයි ඔයගොල්ලන්ට එච්චර ගණන් ගන්න එපා. ඉතින් අපේ ට්‍රිප් එකේ ඉස්සෙල්ලාම යන තැන තමයි අනුරාධපුරයට. අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. අපි අනුරාධපුරයට ගිහිල්ලා ඉස්සෙල්ලාම අපි හිටපු තැනට තමයි ගියේ. අපි දවල්ට කාලා වොෂ් දාලා ඊට පස්සේ හවස යන්න ලෑස්ති වුණා ළමයි. ශ්‍රී මහබෝධියටයි රුවන්වැලි සෑයටයි. අපි හිටපු තැන පාරේ තිබිලා තමයි මම ওই මල්ලික කඩාගත්තේ සෑයට පූජා කරනවා කියලා. මම හරි ආසයි ළමයි ওই මල් වලට. අපි සෑයට ගිහිල්ලා මල් පූජා කරලා ඊට පස්සේ අපි එහෙමම ගියා ශ්‍රී මහ බෝධියට. මේ ඊට පස්සේ දවසේ පාන්දර අපි යන්න ලෑස්ති වෙනවා සෑයට. අපි කිරිපිඩි පූජාවක් කරන්න තමයි මේ යන්න ලෑස්ති වෙන්නේ.
අපි අපේ ඉන්න තැන ඉඳන් කිරිපිඩු හදාගෙන අපි සෑය ළඟට ගිහිල්ලා අපේ පූජාවට ඕන කරන දේවල් ලෑස්ති කරගන්න ගමන් තමයි දැන් මේ ඉන්නේ. බලන්නකො ළමයි උදේ පාන්දරම සෑයේ තියෙන ලස්සන රොමලා හරිම ආසයි මෙතනට වෙලා ඉන්න. හිතට අමුතු නිදහසක් දැනෙනවා මට සෑය ළඟට වෙලා ඉද්දි. මේ අපි කිරිපිඩු පූජා කරපු දවසමයි මේ උදේ අපි ඇවිල්ලා ආයතන මාරු කරගෙන අපි ලෑස්ති වෙන්නේ පොළොන්නරුව බලා පිටත් වෙන්න. අපි මේ ට්‍රිප් එක දවස් 3 ට්‍රිප් එකක් තමයි ගියේ. අපි පළවෙනි දවසේ එක රැයක් අනුරාධපුරේ හිටියා. අපි දෙවෙනි රැය පොළොන්නරුව ගිහින් ඇවිල්ලා සීගිරියේ හිටියා. දැන් මේ ලෑස්ති වෙලා උදේම යනවා ළමයි සීගිරි ගල තරණය කරන්න. දැන් මේ අපි අපු බස් එකෙන් බහලා සීගිරි ගල නගින්න යන්න තමයි අපි දැන් මේ පයින් යන්නේ ළමයි. අනේ බලන්නකො ළමයි ඒ තියෙන view එකේ ලස්සන. හැබැයි ඉතින් මං සීගිරිය නැගිටි චුට්ටක් පයින් තමයි නැක්කේ. ඒකට හරියම ලස්සනයි මේ view එක.
අපි ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බවෙමු.